අයිබෝවන්. අද අපි කතා කරන්න යන්නේ අපේ ජීවිතයට වැදගත් වෙන කාරණාවක් ගැන. එක්තරා පුද්ගලයෙක් හිටියා ඇල්ඩෝස් හක්ස්ලි කියලා. ඔහු මරණාසන්න ඉන්නකොට ඔහුගේ මුළු ජීවිත කාලෙම ඔහු උගත් දේවල් ගැන මෙනෙහි කරා. ඒ මෙනෙහි කරලා ඔහු ඒක සරල වචන 4කට කෙටි කරා. ඒ මොකක්ද ඒ වචන 4? අපි එකිනෙකා කෙරෙහි වඩා කාරුණික වෙමු. දැන් අපේ ජීවිතය සම්පූර්ණයෙන් පරිපූර්ණ වෙන්න නම් අපි පුවත්පත් සංග්‍රහ වගේ දේවල් වගේ පළවන ආකාරයේ හොඳ ක්‍රියාවක් හෝ විශිෂ්ට ක්‍රියාවක් සිදු කරන්න ඕන. ඒක නම් සත්‍ය කතාව ඒ තරම් මිත්‍යාවක් නැහැ. අර්ථවත් ජීවිතයක් සකසන්න නම් අපේ ජීවිතවල විනීතභාවය සහ කාරුණිකත්වය දෙකම තියෙන්න ඕන. එය අපි දායනිකව සිදු කරන ක්‍රියාවල පෙන්වනවා. ජීවිත කාලයක් පුරාවට එසේ අපි ඒක කරනවා නම් අපේ ජීවිතය ශ්‍රේෂ්ඨ දෙයක් බවට පත් වෙනවා. අපේ ජීවිතයට හැමදාමත් හැම මොහොතකම විවිධ පුද්ගලයන් එකතු වෙනවා. ඒ පුද්ගලයන්ට අපිට උගන්වන්න පාඩමක් තියෙනවා සහ කියන්නත් පාඩමක් තියෙනවා. ගතවන සෑම නිමේෂයක්ම ඒ හැම නිමේෂයක්ම එකතු වුණාම මුළු දවසක් හැදෙනවා කියලා අපි දන්නවා. ඒ හැම මොහොතකදීම අපේ මනුෂ්‍යත්වය පෙන්වන්න කාරුණිකත්වය සහ ආචාරශීලීත්වය කිසියම් පුද්ගලයෙකුට දක්වන්න අවස්ථාවක් උදා වෙනවා. බාහිරව පෙනුමට සින්න පුද්ගලයක් නොව ඔබ තුළ ඉන්න ඇත්තම පුද්ගලයා බවට පත් වෙලා අවට ලෝකය සාරවත් කරන්න පුළුවන් නම් ඒක තමයි තියෙන වටිනාම දේ. ඒක කෙටියෙන් කියනවා නම් අපි නොන්නාදුන මනුස්සයෙක්ට අපි සිනහවකින් අපච්චාර දැක්වුවොත් ඒ නන්නාදුන මනුෂ්‍යයාගේ මනෝභාවය යහපත් කරන්න සමහර වෙලාවට උදව් උපකාරී වෙනවා. සරලම කිව්වොත් කාරුණික භාවය කියලා කියන්නේ මේ ග්‍රහ ලෝකයේ තුල සැරී තියෙන අවකාශයෙන් අපි ගෙවන්න තියෙන පොඩි බදු මුදලක් වගේ. හරියට ටැක්ස් එකක් වගේ. අපි අමුත්තන්ට කාරුණික වෙනවා නම් අපි එහෙම කරනකොට අපි ඒකේ නිර්මාණශීලී වෙන්න ඕන. හරියට මොටර රථයක් අධිවේගී මාර්ගයට අතුලත් කරනකොට ඒකෙදී අපි පිවිසුම් ස්ථානයේදී අපි යම්කිසි මුදලක් දෙනවා. ඒ වගේම අපි දුම්රිය අසුනක් වෙන් කර ගන්නකොටත් අපි යම්කිසි මුදලක් දෙනවා. එහෙම ගෙවද්දී අපිට හම් වෙනවා නම් ඒක අපිට ඒ අසුන අපිට අවශ්‍ය වඩා සුසු පුද්ගලයෙක්ට පිරිනමන්න පුළුවන්. අනෙක් කෙනාගේ ප්‍රතිචාරය එන්න කලින් අපිට ප්‍රතිචාර දක්වලා ආචාර කරන්න පුළුවන් නම් ඒක තමයි හොඳම මාර්ගය වෙන්නේ. එක්තරා ගත්කතෝරේ කියනවා the monk who shot his Ferrari කියලා පොතක් කියවුවා. ඒක කියවෙන්නේ තනක කියවනවා මාගේ අධ්‍යාත්මික මාර්ගයේදී මට උපකාරී වන පුද්ගලයන්ට ගෙවීමක් කිරීමේ සිරිතක් මා තුළ තිබේ. එබැවින් මේ සමගත ඩොලර් 100ක චෙක් පත මාගේ ආශිර්වාදය සහ කෘතඥතාවයද සමග බාර ගන්න. ඒ පොතේ මෙහෙම සඳහන් කරලා තියෙනවා. එතකොට ඒ කියන්නේ ඒ යම්කිසි කෘතඥතාවයක් අපි යම්කිසි උපකාරී වෙච්ච පුද්ගලයන්ට අපි පෙරලා ආචාර ධර්ම වලින් පෙන්වනවා. එතකොට මේකෙදී යම්කිසි දෙයක් අපි හිතුවොත් අපි යම්කිසි ලැබිච්ච දෙයක් අපි පුද්ගලයෙක්ට ත්‍යාගයක් ලබා දුන්නා. ඒකෙන් කියවෙන්නේ අපි යම්කිසි උදව්වක් උපකාරයක් කරා කියලා. කාරුණිකව හදවතකින්. එහෙනම් ඒ කියවෙන්නේ
අපිට පුරුදු වෙන්න පුළුවන් නම් දිනපතාම නන්නා දුන්න මිනිස්සුන්ට අපි පොඩි සිනහවකින් මොනවා හරි උපකාරයක් හරි දක්වන්න පුළුවන් නම් ඒක අපේ ජීවිතයට ගොඩක් අගනා වටිනා කාරණාවක් වෙනවා. ඒ නිසා අපේ ජීවිතේ හැඩගස්සා ගන්න ජීවිතේ වැදගත් වෙන්නේ ඒක කරුණාවක් තමයි. දිනපතාම අමුත්තෙකුට කාරුණිකව සලකන්න. ඒක සිනහවකින් හරි කිසියම් වූ දෙයකින් හරි ආචාරශීලීව දෙන්න පුළුවන් නම් එයයි ජීවිතේ සාරවත්ම හරවත් දේ. බොහොම ස්තුතියි.